බොන්ජෝර්නෝ ඔයාලා හැමෝටම ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ටිං කරනවට අමතරව තව ඉන්වෙස්ටිං ඔප්ෂන් එකක් ගැන තමයි අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ. ඒ තමයි bonds. සිංහලෙන් නම් මේකට කියන්නේ බැදුම් කර කියලා. ඉතාලියෙන් නම් කියන්නේ ඔබ්ලිගාසියෝනි කියලා. වීඩියෝ එකේ මම ඔයාලට එක්ස්ප්ලেইন කරනවා මොනවාද bonds කියන්නේ? මොනවාද ඉතාලියේ තියෙන bonds වර්ග සහ ඩෙමෝ එකකින් මම ඔයාලට පෙන්නනවා කොහොමද හරියට bonds එකක ඉන්වෙස්ට් කරන්න කියලා. ඒ නිසා වීඩියෝ එක ඉවරනකම් මම ඔයාලට බලන්න කියලා සජෙස්ට් කරනවා. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් වෙනද වගේ ඉල්ලීමක් කරනවා. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඔයාලා වගේ ඉතාලිය අලුතෙන් ඉන්වෙස්ටිං ගැන ඉගෙන ගන්න අනිත් අයටත් මගේ වීඩියෝ එක රීච් වෙන්න YouTube algorithm එකට තවත් ලේසි වෙනවා එතකොට. මොකක්ද bonds කියන්නේ? හිතන්න bonds කියන්නේ ණයට ගැනීමක් කියලා. ඉතාලි ගවර්න්මන්ට් එක හෝ කම්පැනි එකක් ඒගොල්ලන්ට සල්ලි අවශ්‍යතාවයක් ඇති වුණාම ඔයාලා වගේ ඉන්වෙස්ටර්ස් ලාගෙන් සල්ලි ණයට ගැනීම සඳහා ඒගොල්ලන් bonds issue කරනවා. හරි අපි දැන් බලමු මොනවාද ඉතාලියේ තියෙන governments bonds කියලා. වඩාත්ම ප්‍රසිද්ධ bonds එකක් තමයි BTP. ඒ කියන්නේ Bono del Tesoro Pluriennale. ඒකේ maturity එක අවුරුදු 3, 5, 7, 10, 15 සහ 30 වගේ වෙනවා. BTP වලින් ඔයාලට මාස 6න් 6ට පොලියක් හම්බ වෙනවා. ඒක ඔයාලට පේ කරන්නේ යූරෝ වලින්. උදාහරණයකට ඔයා යූරෝ 10000ක BTP වල ඉන්වෙස්ට් කරොත් 10% වාර්ෂික පොලියට ඔයාට මාස 6න් 6ට යූරෝ 500 ගානේ ගවර්න්මන්ට් එකෙන් ඔයාට පේ කරනවා. තවත් ගවර්න්මන්ට් bonds වර්ග තමයි BOT, Boni Originari del Tesoro, BTP Italia, Cicciti EU. මම ඔයාලට මේ chart එකෙන් comparison එකක් කරලා තියෙනවා මොනවාද bonds වර්ග සහ ඒවයි duration එක. හරි අපි දැන් බලමු මොනවාද corporate bonds කියන්නේ කියලා. corporate bonds කියන්නේ company වලින් issues කරන bonds. company එක financial growth එකකට හෝ company එක තවත් expand කරන්න ඕන අවස්ථාවලදී company වලින් bonds issue කරනවා. උදාහරණයකට Enel, Eni, Fiat, Telecom Italia වගේ company. corporate bonds government bonds වලට වැඩිය ලොකු පොලියක් වාර්ෂිකව වාට ගෙවනවා. ඒ නිසා මේකේ risk එක ටිකක් වැඩි. credit rating agency වලින් corporate bonds rating කරලා තියෙනවා. ඒ නිසා bonds එකක ඉන්වෙස්ටිං කරන්න කලින් ඔයාට හරි bonds එකක් ෆිල්ටර් කරගන්න තවත් ලේසි වෙනවා. BBB කියලා රේටින් කරලා තියෙනවා නම් ඒක හොඳ ඉන්වෙස්ට්මන්ට් ග්‍රේඩ් කම්පැනි bond එකක්. හරි දැන් බලමු කොහොමද bonds වල ඉන්වෙස්ට් කරන්න කියලා. ඔයාට ඉතාලියේ bonds වල ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඔයාගේ බැංක් එකක් හරහා. එහෙම නැත්නම් ඔයාගේ stock broker account එකක් හරහා. උදාහරණයකට Scalable Capital. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද Scalable Capital එක හරහා bonds වල ඉන්වෙස්ට් කරන්න කියලා. හරි මම දැන් පෙන්නන්නම් කොහොමද bonds වල ඉන්වෙස්ට් කරන්න කියලා. ඊට කලින් මට ඔයාලට කියන්න ඕන මම මේ පෙන්වන බෝන්ඩ් එක කිසිම රිසර්ච් එකක් නොකර මම පෙන්වනවා කියලා ඔයාලා බයි කරන්න යන්න එපා. මම මේක ඩෙමෝ එකක් විදිහටයි ඔයාලට පෙන්වන්නේ. ඔයාලා Scalable එකට ලොග් වුණාම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ඊට පස්සේ සර්ච් කියන එක උඩ ක්ලික් කරලා BTP කියලා ටයිප් කරන්න. මෙතනින් මම තෝරගන්නේ Amundi Italy BTP Government Bond 1 to 3 years Bond ETF එක. මේක ETF base වෙච්ච bond එකක් නිසා ඉතාලි government එකේ අවුරුද්දක සිට අවුරුදු 3 දක්වා තියෙන හැම bond එකක්ම එකතු කරලා ඒක ETF bond එකකට හදලා තියෙන්නේ. ඒ නිසා risk එක very low. ඒක select කරගෙන buy කියන එක click කරන්න. මෙතෙන්දි මම Bader Bank portfolio එක select කරලා continue click කරනවා. target amount එකට 106.8ක් select කරනවා. පස්සේ prepare order click කරනවා. ඊට පස්සේ add limit එකට මම demo එකක් නිසා euro 50ක් type කරනවා. මෙතෙන්දි වෙන්නේ මේ bond එක euro 50ට ආවොත් buy order එක hit වෙන එක. දැන් මෙතන buy කියලා click කරනවා. පස්සේ මේ වගේ order received කියලා වැටෙනවා. මෙතන close කියලා click කරන්න. pending orders වලින් මෙතන පෙන්නනවා buy order එක. දැන් ඒක උඩ ක්ලික් කරනවා. මම ඕඩර් එක දැන් කැන්සල් කරනවා. ඔන්න ඔය විදිහට තමයි Scalable එක හරහා bonds වල ඉන්වෙස්ට් කරන්නේ. bonds ගැන අද මම කරපු වීඩියෝ එක බැලුවා ඔයාලා හැමෝටම ග්‍රාහ්‍ය. සාමාන්‍යයෙන් අපි bonds වල ඉන්වෙස්ට් කරන්නේ අපේ stock market portfolio එක diversify කරන අවස්ථාවල් නිසා අපිට passive income එකක් generate කරන අවස්ථාවලදී. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා bonds කියන්නේ මොනවද කියලා තරමක් දුරට idea එකක් ගන්න ඇති කියලා. එහෙම ඔයාලට තේරුනේ නැත්නම් වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි කරන්න. ඒ වගේම ඔයාලා වීඩියෝ එකේ මොන හරි ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ ඉතාලියේ ඉන්වෙස්ටිං සම්බන්ධව තවත් වැදගත් වීඩියෝ එකකින් ඔයාලව නැවත හමු වෙනකම්. ciao alla prossima.